ada mantap ya vlog buat paling ada. Hi guys, welcome back to my YouTube channel. මම දැන් ආයේ welcome එක දුන්නේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ welcome එක හරියට ඇහුනේ නැහැ කියලා මං හිතනවා. අනික මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ තියෙන වැඩත් එක්ක බිසි වුණ නිසා. thumbnail එකෙන් දැකලා ඇති දැනටමත් මගේ ලොග් එක මොකද්ද කියලා. ඉතින් මම අවුරුදු 1කමාරක් තිස්සේ try කරා මගේ මේ හීනෙට. හීනිය අද හැබෑ වෙලා තියෙනවා. ඉතින් අපි යමු. ඒ වගේම තමයි කියනෝනේ මෙන්න මේ මොහොතේ නම් හිතේට දුකක් දැනුණත් මං ඒ දේ දරාගෙන හිටියා. මොකද අම්මා තාත්තා දාලා යන්න කවුරුත් අකමැතිනේ. මට නම් ඒ වේදනාව කියාගන්න තේරෙන්නේ නැහැ. එහෙනම් යමු. ශ්‍රී ලංකන් එයාලයින් එක අතරම කිව්වොත් ඒකේ හිටපු කැබින් ක්‍රූ එක මාරම හොඳයි. I respect them. කොච්චර ආසාව තිබුණත් යනකොට නම් දාලා යන්න දුක හිතුණා. ඒ වේදනාව මට කියන්න තේරෙන්නේ. කොහොම හරි මට ෆ්ලයිට් එක තිබ්බේ රෑ 8:00ට. අපි ඒ ටයිම් ටේක් ඔෆ් කරා. ලස්සනයි පේනවා ඇති ඔයාලට. මාරම ලස්සන view එකක් තියෙන බලන් යන්න ආස හිතෙනවා. පැයක් එක දිගට එනවා කියන්නේ ඇත්තරම එක තැන ඉන්න බැරි මිනිස්සුන්ට කරන්න බැරි වැඩ. සමහර අය නම් හොඳටම හිතාගෙන ආවේ. මට නම් නිින්ද ගියේ නෑ. මං ඉතින් කරේම ෆිල්ම් බලපු එක හැරි පොටර් හම්බුණා. ඉතින් මේකේ ෆිල්ම් ඔක්කොම ටික බල ආවා. කොහොම හරි චුට්ටක්වත් නිින්ද ගියේ නෑ. කොහොම හරි උදේ වෙන්න ගත්තා. උදේ වුණාට පස්සේ කට්ටිය ඩෝස් හැරියා. මාරම ලස්සන view එකක් එළියේ තියෙන්නේ. මම ලෑන්ඩ්ස්කේප් වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. හේතුව මම වින්ඩෝ එකක් අයිනේ නෙමෙයි හිටියේ. බලන්න මං කොච්චර කට්ටක් කෑවද. හැබැයි මම්මගේ උත්සාහය අතහැරියේ නෑ. මේ දවසට මාරසයි. දැන් ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. කොහොම හරි ජපානයට ආවා. නරිතා එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ජපාන් ඉන්න බලන් ඉන්න අයට ඒ අයගේ පැතුම ඉක්මනින්ම ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලෑන්ඩ් කරන්න තිබ්බේ උදේ 8:10ට ජපාන් වෙලාවේ. වුණත් අපේ ෆ්ලයිට් එක 9:05 වුණා පරක්කු වුණා. කොහොම හරි එයාපෝට් එකට මගේ සගයෝ දෙන්න ආව මාව ගන්න. ඒ දෙන ඉතින් ආවේ මගේ බෑග් දෙක ඇදගෙන යන්න තමයි. එන්න මගේ අප්පාර්ට්මන්ට් එකට මාව එක්කගෙන යන්න තමයි යෝ ඉන්නේ.
මෙහෙම නේද මම තාම යාගේ බ්ලොග් බත් පලෙන් අරගත්ත බලන්න කෝ පොඩ්ඩක් හිනායි ලස්සන පෝස්ට් එකක් දෙන්න ඔන්න ඔහොම තමයි ඉතින් මං ජපානයට ආවේ. තවත් ඉස්සරහට ලස්සන ලස්සන වීඩියෝ වලට බලන්න හම්බෙයි. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.